ඔන්න ඉතින් යාළුවනේ අද ලස්සන තැනකට ඉතින් ට්‍රැවල් ඔන් පාර දිගේ අපි ඇවිල්ලා ඉන්නේ. ඔයාලට දවසින් යන්න පුළුවන් ට්‍රිප් එකක්. කොළඹ ඉඳන් වුණත් අවුලක් නැහැ නේද? ඔව් දවසින් ඉන්න පුළුවන් ඔයාලට. අපි අද ඇවිල්ලා ඉන්නේ නාවලපිටියේ කියන මොකක්ද මේකේ නම? අඩියන්ලේ නෑ. අඩියන්ලේද? ඇල්ලට තමයි ඔන්න ඇවිල්ලා තින්නේ. පල්ලේ පාරේ යනවා. අර තියෙන්නේ කියලා. ඒක උඩට යන තමයි ඉන්නේ. මේ පේන්නේ නැද්ද? ෆොටෝ ෂූට් කරන්න යනවා ආපු ගාම පේනවා. වැස්සේ ආවේ අද නම්. අපි එද්දි වැස්සේ නෑ අපි ආපු ගාම වැස්සා. ඉතින් පොඩ්ඩක් ඉඳලා තමයි දැන් මේ උඩට යන්නේ කියලා. ඉතර ගිහලා බලමු. ගඩියෙන් දෙන ඇල්ලේ මොකද ලස්සන කියලා. කඩියන්ලේ නැල්ලේ එතනත් තාව මෙතන පල්ලට වහිනවා නිසන් දිවා ඉතින් අද අපි අන්බොක්ස් කරන්න යන්නේ කඩියන්ලේ නැල්ල බල ඉස්සල යන්නේ වා මට දැන්නවා කුමක් හෝ සිදුවෙයි කියලා. මැනික් එහෙම නැතුව ඔන්න ඉතින් අර පොඩි කන්දරය ගන්නකොට අපි යල්ලි මේ පල්ලේ ටික තමයි ලස්සනම ටික සම්පූර්ණ එකතු වෙනවා තමයි සම්පූර්ණ ලස්සන. ඒ උනාට යල් වගේ තියෙන උඩ ටික මේ තියෙන්නේ සුන්දර කඩියන්ලේ ඇල්ල. ඉතින් මේක අයත් වෙන්නේ මේ කොත්මලේද? පස්සේ කොත්මලේ ප්‍රාදේශීය සභාවට. මේක විතර බෝඩ් එකක් ගහලා තියෙනවා ලස්සනට. එනකොට ඉස්සර මෙතනින් යන්න පුළුවන් කියලා දෙනවා පබරගලට ඔය ටිකට දුර ගහලා තියෙනවා ඒ යන්න පුළුවන් පාරත් එක්ක. මේක අවදි තියනවා කියන්නේ කොත්මලේ ප්‍රාදේශීය සභාවට. ඔයාලට එන්න පුළුවන් නාවලපිටියට ඇවිල්ලා නාවලපිටිය ටවුන් එකෙන් වම්පත පැත්තට පාරක් තියෙනවා. ඇත්තට අපි Google Map එකේ දාගෙන තමයි ආවේ ඉතින් මේ පාර දිගේ. ලොකේෂන් ගිහුවම සම්පූර්ණ මේ කඩියන්ලේ නෑ වොටර්ෆෝල් කියලා ගමන් මේක තමයි එන්නේ. ඉතින් අපි ලොකේෂන් දාන්න තමයි ආවේ. ඔයාලට දෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම කිව්වොත් ලස්සන දියල් ඉස්සු ඇදලා මෙතන තාම. ඔයාලන් ඇවිල්ලා ඉන්න.